ආයිබෝවන් සියලු දෙනාට මේ තියෙන මැෂින් එක පොල් කිරි මිරිකන මැෂින් එකක් ඉන්ඩස්ට්‍රියල් ටයිප් මේ කර්මාන්ත ශාලාවක පොල් කිරි මිරිකනවා මේක ලංකාවේ නිෂ්පාදනයක් මේක ඇත්තෙන්ම මේකත් වනිකසේකර මහත්තයා කියන්නේ යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක් පළපුරුදු ඔහු විසින් නිර්මාණය කරලා කියන්නේ මේක ඇමරිකාවෙන් ආපු මැෂින් එකක් ඔහු විසින් ඒක වෙනස් කරලා තියෙන්නේ. අතර මේක මේවා සාමාන්‍ය පළතුරු මිරිකන්න ගන්න මැෂින් එකක්. මේක පොල් වලට මෙයා මේ මහත්තයාක වෙනස් කරලා තියෙනවා. ඇත්තම මේකේ ඊල්ඩ් එක කියලා කියනවා. ඒ කියන්නේ මේකේ දාන පොල් මද අපි මේකට සාමාන්‍යයෙන් අපි පොල් මද මේකට 1000ක් දැම්ම පොල් මද මේකෙන් අතර කිලෝලීටර් 750ක් 800ක් වගේ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඊල්ඩ් එක කියන එක කියන්නේ පළදාව කියන එක ඇත්තටම මේකේ සාමාන්‍ය 170 80 යනවා. ඇත්තෙන්ම මේක ලංකාවට වටින දෙයක් මේ මහත්තයා. මේවා ඉතින් අපි ප්‍රසිද්ධ කරන්න ඕනේ ඇත්තටම. මේ වගේ යන්ත්‍රයක් නිෂ්පාදනය කරනවා කියලා කියන්නේ මේ රටේ. මේක ඇත්තටම ටොන් 3ක විතර මැෂින් එකක්. ඇත්ත වශයෙන්ම ගත්තාම. මේක වැඩන මාවලස් කියලා වැඩක් නෑ. ඉතින් ඇත්තටම මේ පොල් කුඩු ටික අර පෙන්නුවේ ඇත්තෙම මේ පොල් කුඩු වල කිරි නෑ. ඒ කියන්නේ මේ මැෂින් එක නිසා අද රටේට මාර විදියට ඩොලර් එනවා. thank you very much. හැමෝටම ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට.